දකුණු දන හිස මැද අනිවාර්යයෙන් chest එක knee එක උඩ වාඩි කරවන්න. දකුණු අත පොළවේ තියන්න. වම් අත හොඳට chest එක open කරලා අල්ලට බල තියලා පොළවේ උඩට නිදහස් කරන්න. වාඩි කරවන්න හද අපහසු නම් left එකේ ප්‍රශ්නයක්. හරි පරතරේ තියන්න. ඉමු 1 2 3 4 5 6 7 8 9 10. කොහොමද වම් අත පොළවේ හොඳට වම් අතට බර දෙන ගමන් හරි හොඳට පද අපස්සට හැරෙව්වා දකුණු අත පොළවේ උඩ පරිමිත්‍ර කෝණාසන 1 2 3 4 5 6 7 8 9 10. ඔන්න ඊට පස්සේ අත් දෙකම පොළවේ පිටිපස්සේ වම් කකුල හිමීට ඕස් ඉස්සරහට පොයින්ට් කරන්න. knee එක පොළවේ තිබ්බ අමානම් තියන්න නැත්නම් දිග අරගත්තා. අශ්ව සංචලන 1 2 3 4 5 6 7 8 9 10. මං කලින් හිතේ පොළවේ තිබ්බා. හිමින් අත් දෙක නිදහස් කරා. හරි. එන්න හිමින් කඩත් එක්ක උඩට අංජනේ ආසන අත් දෙක සංජකට සමාන්තරයි. හොඳට අර ඉස්සරහා දකුණු කකුලට බර දෙන්න. ඇඟිලි තුන දිහා බලලා රැඳෙමු. 1 2 පුරවලා weight එක දෙන්න. දැමිලා දෙන්න 3 4 5 6 7 8 9 10. කොහොමද අපි අත් දෙක පොළවේ තිබ්බා. ආපහු පිටපස්සේ වම පොළවට තද කරා ස්ට්‍රේට් කරා. අශ්ව සංචලන 1 2 3 4 5 6 7 8 9 10. වම් අත පොළවේ තියෙද්දි දකුණු අත පොළවේ උඩ පරිමිත කෝණාසන උත්ත කෝණාසන 1 2 3 4 5 6 7 8 9 10. අහෝම මත පොළවේ තියලා ගේන්න වට ඉතල කකුල හරවන්න යන අවශ්‍යක උනා. චුට්ටක් අපේ වම් කකුල හරවන්න දකුණට අංශ 45. හරි. ඊට පස්සේ හිමේ ගේන්න අපේ වම් අත පොළවේ උඩට. වම් අත පොළවේ උඩට 1 2 3 4 5 6 7